Hey everyone, welcome back to my channel. ඔන්න ඉතින් අද මාර්තු මාසේ 11 වෙනිදා. හිතන්නවත් බැරි තරම් ඉක්මනට කාලේ ගෙවිලා යනවා. මේ පටන් ගන්න යන්නේ මම මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියාවේ ගත කරන්න යන ෆයිනල් සෙමෙස්ටර් එක. අද උදේ ඉඳන්ම ලෙක්චර්ස් තියෙන නිසා උදේ පාන්දර ඇහැරලා ඔන්න ඉතින් රෙඩි වෙන්න තමයි හදන්නේ. දැන් ඔන්න මගේ ක්වික් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ලෙක්චර්ස් යන්න ඕනි. එහෙනම් ඉතින් අපි යමු. හැමදාම ඉතින් අලුත් සෙමෙස්ටර් එකක් පටන් ගන්නකොට නෝට්ස් ගොඩක් ලියන්න නැතත් අලුත් පොතක්, අලුත් පෑනක් ගන්න එක මගේ පුරුද්දක්. මේ චූටි දේවල් වලිනුත් ඔයාලගේ අලුත් ආරම්භයට ලස්සනක් වගේම මොටිවේෂන් එකකුත් එකතු කරනවා. ඉතින් ඔයාලත් try කරලා බලන්නකෝ. 허공을 떠도는 작은 먼지처럼 날리는 눈이 나라면 조금 더 빨리 내게 닿을 수 있을 텐데 눈꽃이 떨어져 මං මේ ආස කරන view එක ඉතින් මේ දකින්න වෙන ෆයිනල් සෙමෙස්ටර් එක කියලා හිතනකොට චූටි දුකකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ තරම් කල් ආව දුර ගැන සතුටකුත් තියෙනවා. කොහොම හරි ඉතින් මම මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙ ඉන්න ෆයිනල් සෙමෙස්ටර් එක උනාට ඉස්සරහට කොහොම වෙයිද කියන තාම හරියටම දන්නේ නැහැ. ඉතින් අපි බලමුකෝ මගේ ලයිෆ් එකේ අප්ඩේට් මම පුළුවන් තරම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. 또 조금씩 멀어져요 보고 싶다 얼마나 기다려야 또 몇 밤을 더 세워야 널 보게 될까 만나게 될까 You know it all You're my best friend 아침은 다시 올 거야 어떤 어둠도 어떤 계절도 영원할 수는 මම මේ තියෙන වයිබ් එකට හරිම කැමතියි. මට හිතෙන්නෙම මම කේ ඩ්‍රාමා එකක් ඇතුලේ ඉන්නවා වගේමයි. මම මෙහෙට ආපු දවසේ ඉඳන්ම තව වෙනකන් ඒ ෆීලින් එක වෙනසක් වෙලා නැහැ. හරිම එක්සයිටිං. ඔන්න ඉතින් පළවෙනි ලෙක්චර් එක තියෙන තැනට ආවා. එහෙනම් ඉතින් අපි මේ සෙමෙස්ටර් එක පටන් ගමු. ඉතින් මට වගේම ස්ප්‍රින්ග් සෙමෙස්ටර් එක පටන් ගන්න ඔයාට අලුත් වැඩක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට මේ හැම දෙනාටම සුබම සුබ වෙන්න ඕනි. ඔන්න ඉතින් පළවෙනි ලෙක්චර් එක නම් ඉවර වුණා. ඔන්න දැන් තියෙන්නේ සුපුරුදු පරිදි අපේ ෆොටෝ ෂූට් සෙෂන් එක. ඊළඟ ලෙක්චර් එකට වෙලාව තිබ්බ නිසා ෆොටෝ ෂූට් එක ඉවර වෙලා ඊළඟට ආවේ ඊළඟට තියෙන වැදගත්ම වැඩේ කරන්න. අපි අද ලන්ච් එක ගන්න ආවේ චයිනීස් රෙස්ටොරන්ට් එකකට. මේක මම try කරන දෙවෙනි පාර. මේ කෑම එක හරිම රසයි. මල්තන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලත් කොරියාවේ ඉන්න කෙනෙක් නම් මේක තාම try කරලා නැත්නම් try කරලා බලන්න. හරිම රසයි මේ කෑම එක. ටිකක් බඩගින්නෙත් හිටපු නිසා අපි දෙන්න ඉතින් කෑම එකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරා.
කාලත් ඉවරුණාට පස්සේ තව ටිකක් වෙලාව තිබ්බ නිසා අපි ඉතින් යුනි එකේ උඩට ආවා මේ ලස්සන view එක බලන්න. මෙතනත් මම යුනි එකේ ආසම තැනක් හරිම ලස්සනයි මෙතනට පේන සිටි view එක. ඔන්න දැන් ඉතින් ඊළඟ ලෙක්චර් එකට යන ටයිම් එක හරි. මේ බලන්නකො මෙයාලා ස්ප්‍රින් එකට ලස්සන වෙන්න පටන් අරගෙන. තාම මල් ටිකයි තියෙන්නේ. ඉතින් මේ යුනි එක පුරාම චෙරි බ්ලොසම් වලින් පිරුණම මම ආයෙ ලස්සන vlog එකක් අරගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් දෙවනි ලෙක්චර් එකත් ඉවර වුණා. අද හවස් වෙනකම්ම ලෙක්චර්ස් තිබෙන නිසා එළියට එනකොට කළුවර වැටෙන්නත් පටන් අරගෙන තමයි තිබුණේ. ඉතින් ස්ප්‍රින් සෙමෙස්ටර් එකේ පළවෙනි දවස මේ විදිහට හරිම ලස්සනට ඉවර වුණා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. bye. 정겨울 같을 텐데